විභාග ප්‍රශ්න වලට. පළමුණු උපලේඛනය ඇතුළත් වැරදි ගණන කියනවා. පළවෙනි උපලේඛනය ඇති තමයි බරපතල මේ වැරදි හැටියට ගන්නේ. ඒතර මේකට තමයි බරපතල දනුවක් දෙන්නේ. ඒ පළවෙනි උපලේඛනය වලට ඔයා නිකන් නෝට් ඩවුන් කරගන්න 16 කියන මෙන්න මේක මේ ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රවල එන ප්‍රශ්නයක්. වැරදි. අනවදානේ මේ අනවදානේ අකාර්යක්ෂමතාවය ජීවන උපලේඛනය වලදී අකාර්යක්ෂමතාවය අදක්ෂතාවය අනවදානය අවංකභාවය නැති කරන අනිත්‍ය හැසිරීම නොසැලකිල්ල අවිනය නිසා සිදු කරන ලබන වෙනස් කරගන්න. දනුවම් වර්ග කියන්නේ මොනවද? දනුවම් දෙකයි සුළු දනුවම් වර්ග. මේ සුළු දනුවම් දෙනවා මේ දෙවෙනි උපලේඛනය. පළවෙනි උපලේඛනය වැඩිපිට තමයි බරපතල දනුවම්. මේ සුළු දනුවම් වලින් දෙන්නත් ප්‍රශ්නකුත් නැහැ නේද? පයිලෙන් ප්‍රශ්න. දැන් අකාර්යක්ෂමතාවය කිව්වොත් මේ අකාර්යක්ෂමතාවය කියන එක කිව්වොත් තේරෙනව නේද? අකාර්යක්ෂමතාවය කියන්නේ මේකයි කියලා. ඒ කියන්නේ අපේක්ෂිත විදිහට නිර්ධාරයකින් අපේක්ෂිත විදිහට අදාළ රාජකාරිය ඉටු වෙන්නේ නැත්නම් ඒක අකාර්යක්ෂමතාවය කියලා කියන්නේ දෙවෙනි උපලේඛනයේ මේ වැරදි ටික ගත්තොත් අකාර්යක්ෂමතාවය කියන්නේ ඒකට මේ එක්කෝ අපි ඒකට මේක කියනවා මේ ඔහුගේ උදාසීනභාවය හෝ අනවදානය හෝ වෙනත් දෝෂයක් හෝ හේතු කොටගෙන සෑහෙන තත්වයකින් ඉටු නොවීම අකාර්යක්ෂමතාවය කියලා තමයි පොතේ තියෙන්නේ. උදාසීන වුණත් අකාර්යක්ෂමයි කියලා කියන්නේ. අර ඉස්සරෝම අර රජී සේවයට මං එනකොට මේ ඉතින් දැන් නම් එහෙමයි නෑ. ඒ වයසක මිස් කෙනෙක් පෑන ගන්න ඔන්න ස්ලෝ මෝෂන්. ඒ උදාසීනයි එහෙමයි සමහරවිට පීපල්ස් බෑග් එකේ අදක්ෂතාවය කිව්වම ඒකත් මේ තේරෙන්නේ தත්ත්වය වයස බලපෘද්ධ ඒවට හරියන්න එයා දක්ෂ නැහැ. ඒකට ඒක අදක්ෂයි. ඒකත් මේක ඒකත් ඇත්තටම වැරද්දක් අදක්ෂතාවයෙන් ගත්තොත්. අදක්ෂ වීම වැරද්දක්. රජේ නිලධාරීන් අදක්ෂ වෙන්න බෑ දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අදක්ෂයි කියන්නේ ඔහු විසින් වර්ධනය කරගත යුතු ගුණාංග ඔහු තුල නැතිවීම. එතකොට ඒක අදක්ෂතාවයක් විදිහට තමයි ඒක දහින්නේ. නොසැලකිල්ල. නොසැලකිල්ල කියනවා මොකද? ඔක්කොටම වැඩි කිල්ල නොසැලකිල්ල. තමන්ට වවරපු රාජකාරී පැහැර හැරීමක් නොසැලකිල්ල. රාජකාරියක් කරන සත්‍ය නැතේ ඉන්නවා. එතකොට ඒක නොසැලකිල්ල ඉන්නේ කරලා නැත්තේ නේද? එතකොට ඒක නොසැලකිල්ල. ඊළඟට අවංකභාවය නැතිකම නම් තේරෙනවනේ. අනිත්‍ය හැසිරීම කියන්නේ තේරෙනවනේ නේද? ඔෆිස්වල කොච්චර තියෙනවද නේද? ඒ වගේම අනිත්‍ය හැසිරීම නොසැලකිල්ල ආවිනේ නේද? කොච්චර දේවල් තියෙනවද? අන්නේ මේ සුදු දඬුවම්. මේ එන ප්‍රශ්න ටිකක් වුණේ දැන් මේ සුදු දඬුවම් විස්තර ගන්න මේ එළිනේ තරවටු කිරීම තදින් තරවටු කිරීම දෝෂදායශනයට ලක් වීම එක් අවුරුද්දකට වැඩි නොවන කාලයක් වැඩි මේ ටික ලියාගත්තත් සමාන මේවා තාව ප්‍රශ්න නෙමෙයි මම ගත්තේ ඒවා ප්‍රශ්න පත්‍රයේ කොට එකක් ගහගන්න ඉතින් ප්‍රශ්නයක් කියන්නේ දැන් මෙතන මේ තරවටු කිරීම කිව්වට තව ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා මේ අවවාද කිරීම හෝ තදින් අවවාද කිරීම වරදක්ද මේ කියන්නේ දඩුවමක්ද කියලා
අවවාද කිරීම හෝ තදින් අවවාද කිරීම දඬුවමක් නෙමෙයි. ඒකත් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න පත්‍රවල. අවවාද කිරීම දැන් මේ ටික දාලා අවවාද කිරීම හා තදින් අවවාද කිරීම දඬුවමක් වෙන්නේ නැහැ. තරවටු කිරීම දඬුවමක්. යා අපි හිතමුකෝ අපි ළමෙක්ට මේ අවවාදයක් කරාට තරවටු යා අපි අවවාද කරනවා. අඩි හප්පල කියනවා. නෑ ඒක චින්තන. තදින් තරවටුගේ දෝෂ දාර්ශනයට ලක් කරනවා. ඔයා එහෙම නේ ඒ විදිහට කියනවා. අයියා එහෙම කියලා ගෝ ඒ දෝෂ දාර්ශනයට ලක් කිරීමන්නේ. ඊළඟට වැට අර නතර අඩු විලම් කරන ක්‍රියාත් අනුගත දෙක වැඩිපඩ අත් පිටුවි. අඩු පාදකේ වාර්ත දෙනවා. මේ පිටිගෙන ස්ථාන මාරුවීමක් වශයෙන් නිලධාරියාගේ යෙදෙමින් ඔහු වෙනත් ස්ථානයකට මාරු කරන්න පුළුවන්. සතියකට වැඩිපට වැඩි නොවන දඩයක්. ඒවා බොහොම මේ සුළු දඬුවම්. බරපතල දඬුවම් මොනවද? ඇත්තට දැක්කම පේනවනේ සේවයෙන් පහ කරොත් කි බරපතලයිනේ. පරිවාස කාලේ නිලධාරියාගේ සේවය අවසන් කරනවා. අනේ ඉතින් සොරි නේ මනුස්සයා නේද රසාවක් නැහැ උකුත් නැහැනේ. ඊට සාමාන්‍ය කාර්යචුටාවද විශ්‍රාම ගැනීම සේවයෙන් පහ කිරීම වල සානුකම්පිත විකල්පයක් වශයෙන් අනිවාර්ය විශ්‍රාම ගැනීම වෛකල්පිතනේ වෛකල්පිත විශ්‍රාම ගන්නවා මේ මොකද හදිස්සි ඔයාලට නිකීලක අපිට වෛකල්පිත විශ්‍රාම ගැනීම 55 ඔබට සේවා දිගු ලබා දෙන්නේ නැහැ. ඒකත් ඉතින් ඇත්තටම බරපතල දඬුවමක්. පවුනේ ඇත්තටම මේ කඩා වැටෙනවනේ. ශ්‍රේෂ්ඨත්වයෙන් පහළ දාන්න පුළුවන්, නිල තත්ත්වයෙන් පහළ දාන්න පුළුවන්, වැඩපාත ගන්නකින් අඩු කරන්න පුළුවන්, වැඩපාතක විලම්බනය කිරීම, සස්ත්‍රීය විලම්බනය කිරීම. වැඩපාතකයි සස්ත්‍රීය දෙක විලම්බනය කරන්න පුළුවන්. ඒක ඔක්කොම බරපතල දඬුවමක්. ඉතින් මේ දැන් මේ ලඝු විනය පහළ තිබ්බා. සමහර මේ ලඝු විනය කාර්යපටිපටියදී දඬුවම් පැමිණීම කියන්නේ ඒ කියන්නේ මේ ලොකු දෙයක් නෙමෙයි කළා තියෙන්නේ. පොඩි වැරද්දක්. එතකොට මේ ලඝු විනය කාර්යපටිපටියදී තමයි දඬුවම දෙන්නේ. ඔය ලඝු කියන්නේ පොඩිනේ. එයා පොඩි මොකක් හරි කරාම ඒක එතකොට එයාගේ දිනක වැටුපට සමාන දඩේට වැඩිය බරපතල දඬුවමක් යට දෙන්න බෑ. ඒක තමයි මේ ලඝු විනය මේ කියලා කියන්නේ. ඔය විනය කොටස ඔයාලා මොන හරි දන්නවද ටිකක්? මේ තමයි පළමු කුපලේකේ වැඩි. මෙන්න මේවා නම් කරන්න එපා බුදුහාමේ විනාශයි. මේවා කරනවා. මේවා තමයි බරපතල දඬුවම් දෙන්න වැරදි. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා එක අපේ දන්නවනේ අපේ තියෙනවා. අපේ පුරවැසියෝ හැටියට අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන දැනගන්න ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවනත නොවීම ලොකුම ප්‍රශ්නයක්. මට කියන්න වෙලාවක් ආවා. යන්නේ. හරි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවනත නොවීම තියෙනවා. ඊළඟට ජනරජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කරන එක හරි එසේ කිරීමට ඉඩ හැරීමක් වැරද්දා. ජනරජය අපකීර්තියට පත් කරන්නත් බෑ. එහෙම කරන්න ඉඩ හරින්නත් බෑ. හරිද නේද? හතරයිද? එහෙනම් මේක ෆොටෝ එකක් ගහගෙන කියවන්න තේරෙනවනේ.